ළමයි ආයිබෝන් ඕගොල්ලන් ආදරෙන් පිළිගන්නවා channel එකට. දැන් ඕගොල්ලෝ දන්නවා අපි කලින් වීඩියෝත් එක join වුණා නම් මේකෙදි මොනවද කතා කරන්න කියන එක. මේකෙදි අපි කතා කරන්නේ ආර්ථාමිතිය යටතේ සාපේක්ෂතාව. ගොඩක් දෙනෙක්ට අමාරු කොටසක් තමයි මේ කතා කරන්නේ. වැඩි කතා වුණේ අපි කෙලින්ම අපේ lesson එකට බහිමු. ඔකට මම යන්න සාපේක්ෂ ආර්ථාවය. සාපේක්ෂ ආර්ථාවය. මේ සාපේක්ෂ කියන එක ඕගොල්ලන්ට පුරු වචනයක් භෞතික විද්‍යාවට ආපු ළමයි හින්දා සාපේක්ෂ කියන එක දන්නවා. සාපේක්ෂ චලිතය ඔයගොල්ලෝ අහලා තියෙනවා. සාපේක්ෂ චලිතය. රිලේටිව් මෝෂන් කියන එක අහලා තියෙනවා. දැන් මෙතන කතා කරන්නේ ඒ වගේ රිලේටිව් හියුමිඩිටි. රිලේටිව් හියුමිඩිටි. සාපේක්ෂ ආර්ද්‍රතාවය. එහෙම නැත්නම් RH කියලා අපිට කියන්න පුළුවන්. හරි. මොකක්ද මේ සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේත් මේ වාතයේ තියෙන ආර්ද්‍රතාව. එහෙම නැත්නම් ජල වාෂ්ප ස්කන්ධ පිළිබඳව නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳව මිනුම් කරන ක්‍රමය. ඒතර මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය විවිධ ක්‍රම වලින් ගන්න පුළුවන්. මේක සාපේක්ෂ ආර්ද්‍රතාවය මනින්න විවිධ ක්‍රම ටිකක් තියෙනවා. ඒකට මම මතක තියාගන්න ඕනේ මේක අපිට මනින්න පුළුවන්. ඝනත්වය සුරෙන් ඊට පස්සේ ස්කන්ධය සුරෙන් ඊට පස්සේ පීඩනය සුරෙන් ඊට පස්සේ තුෂාරාංකය සුරෙන්. ඒක මෙන්න මේ විදිහට ක්‍රම හතරක් යටතේ ඔයාලට සාපේක්ෂ ආර්ද්‍රතාව කියන එක හොයන්න පුළුවන්. ඒක දැනගෙන ඉන්න ඕනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන සාපේක්ෂ ආර්ද්‍රතාවය නම් ක්‍රම හතරක් තියෙනවා. ඒක මම මොන ක්‍රමෙන්ද යන්නේ? ඒ මොන ක්‍රමෙන්ද යන්නේ කියන එක ඔයා ඒ ගාන දීලා තියෙන දත්ත අනුව ඒ දේවල් අනුව තීරණය කරන්න. ඒක ගණන් හදලා දිනවා ඔයාලට ඒක තීරණය කරන්න පුළුවන්. right. සාපේක්ෂ ආර්ද්‍රතාව මම පළවෙනි ක්‍රමයට යනවා. මේක බහුලව පාවිච්චි කරන ක්‍රමයක් නෙවෙයි. මේක ගණන් වලට එන්න පුළුවන් මේ ක්‍රමය. නමුත් බහුලව පාවිච්චි කරන්න අපි පීඩනය කියන ක්‍රමය සහ ස්කන්ධය කියන ක්‍රමය. right. සාපේක්ෂ ආර්ද්‍රතාව කොහොමද අර්ථ දක්වන්නේ? මම දැන් මුලින් කියාගෙන යනවා. මුලින් කියාගෙන යන එක බලන්න තේරෙනවද කියලා ඔයගොල්ලන්ට. හරි. මුලින් කියාගෙන මේ යන එක තේරෙනවද කියලා බලන්න. වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය හිම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතය සාපේක්ෂ ආර්ද්‍රතාවය නම් වේ. වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය හිම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතය සාපේක්ෂ ආර්ද්‍රතාවය නම් වේ. මේ කීප එක තේරුණාද බලන්න විනාඩියක් අරගෙන. හරි ළමයි. මොකක්ද ඒ කියන්නේ? මම ඒක විස්තරාත්මකව ගන්න. වායුගෝලයේ ඔයගොල්ලෝ වායුගෝලය දන්නවා. වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය. ජල වාෂ්ප ඝනත්වය කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ දන්නවා. මම නිකන් මේ වගේ ගන්නම්කෝ දැන් වායුගෝලය. හිතන්න මේ වායුගෝලය. හරි. වායුගෝලයේ යම්කිසි පරිමාවක් අපි ගත්තා. වායුගෝලයේ යම්කිසි පරිමාවක් ගත්තා. එතකොට මේ වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය අපි මේක කතා කරන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන එකේදී මොකද්ද ජල වාෂ්ප ඝනත්වය කියන්නේ යම් පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදුවා ඒ සම්පූර්ණ පරිමාවයි. එතකොට මේක සමානයි මේ ජල වාෂ්ප ඝනත්වයට. ඕක වෙලා නිරපේක්ෂ ආර්ද්‍රතාව. එතකොට ඒකමයි මේ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය. වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය. හිතන්න මේ වායුගෝලයේ යම් පරිමාවක් මෙතන V කියලා තියෙනවා. මෙතන M ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන ජල වාෂ්ප ඝනත්වය ගත්තොත් M බෙදීම V. මේක මම ගන්නම් රෝ 1 කියලා ගන්නම්. ඊට පස්සේ තියෙනවා වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය එම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වේ. හරි. දැන් හිතන්න ළමයි මේක හොඳින් අහගන්න. හරි මේ සාපේක්ෂ ආර්ද්‍රතාව හරියට අහගත්තේ නැත්නම් තේරෙන්නේ නැහැ. හිතන්න මේ වායුගෝලයේ මේ පරිමාව. යම් වායුගෝලයෙන් අපි පරිමාවක් කරන් තියෙනවා යම්කිසි කාමරයක් සංවෘත කාමරයක්. ඒක තමයි මේ V පරිමාවක් තියෙනවා. මෙතන M ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. දැන් හිතන්න මේක තියෙන T උෂ්ණත්වයේදී. කැපිටල් T කෙල්වින් උෂ්ණත්වයේදී තියෙන්නේ. මේක දැන් ළමයි
කතා කරා මේ සංතෘප්ත කියන එක. සංතෘප්ත වෙනවා කියන එක කතා කරා. සංතෘප්ත වාෂ්ප පීඩනය ඕක කතා කරා. සංතෘප්ත වෙනවා කියන්නේ මොකද්ද? මේ පරිමාවේ තියාගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධයත් මෙතෙන්ට තියාගත්තම ඔන්නම අපි කියන මේක සංතෘප්ත වෙලා කියලා. එතකොට දැන් ඔයාට මේක සංතෘප්ත වෙන්න දැන් හිතන්න මේ T උෂ්ණත්වයේදී මේ කැපිටල් T උෂ්ණත්වයේදී නැත්නම් මම මේකට පොඩි අගයක් ගන්නම්. කැපිටල් T කියන්නේ අපි හිතමු ඒක මං සෙල්සියස් වලින් ගන්නම් හරි පහසුවට අපිට සෙල්සියස් 30යි කියලා හිතන්න. දැන් සෙල්සියස් 30 උෂ්ණත්වයේ තියෙන කාමරයක් තියෙනවා. හරියට ඔයා ඉන්න කාමරේ වගේ. ඒකට දැන් ඔයා ඉන්න කාමරේ ජල වාෂ්ප වලින් සංතෘප්ත නැහැ. ඔයා හිතන්නේ නිකන් ඔයා ඉන්න කාමරේ තමයි මේ කියලා. මේ කාමරේ B පරිමාවක් තියෙනවා. දැන් ජල වාෂ්ප ස්කන්ධ M ප්‍රමාණයක් තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 30යි. මේ කාමරේ සංතෘප්ත නැහැ. ජල වාෂ්ප වලින්. ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙනවා කියන්නේ ජල වාෂ්ප වලින් මේක සංතෘප්ත වුණාම එහෙනම් මේක තුෂාර බැඳෙන්න ඕන. තුෂාර මේ පින්න වගේ බැඳෙන්න ඕන සංතෘප්ත වුණාට පස්සේ. එහෙම බැඳෙන්නේ නැහැ. එහෙම බැඳෙන්නේ නැහැ කියන්නේ මේක සංතෘප්ත වෙලා නැහැ. එහෙනම් මේක සංතෘප්ත කරන්න මේකට තව ජල වාෂ්ප අපිට ගෙනල්ලා දාන්න වෙනවනේ. තව එළියෙන් ජල වාෂ්ප ස්කන්ධයක් ගෙනල්ලා දාන්න වෙනවා මෙයාව සංතෘප්ත කරන්න. ඔයා හිතන්න මේ උෂ්ණත්වයේදී මම මේවට අගයන් දාන්නම් එතකොට බලන්න වඩා පැහැදිලි වෙයි මේක. හිතන්න මේ තියෙන M ස්කන්ධය ග්‍රෑම් 3යි කියලා හිතන්න ළමයි. ග්‍රෑම් 3ක ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්න දැන් මේ 30 උෂ්ණත්වයේදී පරිමාව හිතමු අපි ඝන මීටර් 1යි කියලා. එහෙනම් දැන් ඝන මීටර් 1කදී මේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් 3යි. හැබැයි මේ සෙල්සියස් අංශක 30 කියන උෂ්ණත්වයේදීම මේ පරිමාව මේ ඝන මීටර් 1 පරිමාව මේ ජල වාෂ්ප වලින් සංතෘප්ත කරන්න අපිට අවශ්‍යයි කියලා හිතමු අපි සංතෘප්ත කරන්න සංතෘප්ත කිරීමට හිතමු ජල වාෂ්ප ග්‍රෑම් 5ක් ඕන කියලා. ජල වාෂ්ප ග්‍රෑම් 5ක් අවශ්‍යයි කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ දැන්? ජල වාෂ්ප ග්‍රෑම් 5ක් ඕන මේ 30 දීම මෙයා සංතෘප්ත කරන්න. හැබැයි දැන් තියෙන්නේ 3යි. එහෙනම් දැන් මේක සංතෘප්තද? නැහැ. තව ජල වාෂ්ප ග්‍රෑම් 2ක් මෙතෙන්ට ඕන මෙයාව මේ පරිමාව මේ උෂ්ණත්වයේදී සංතෘප්ත කරන්න. එහෙනම් ඔන්න ඕක තමයි මේ කියන්නේ. මේක සමහරට ඔයාලට ඝනත්වයෙන් කියනකොට ටිකක් අපැහැදිලි වෙයි. නමුත් ඔයා මේක ඊළඟ ක්‍රමෙන් ඔයාලට මේක වඩා හොඳට තේරෙයි. එතකොට මේ සාපේක්ෂව අර්ථ දක්වන පළවෙනි ක්‍රමයෙන් කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය එම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතයේ සාපේක්ෂව තරම් වේ. මම ඒක ගොඩක් සරල කරලා කියන්නම්. වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය කියන්නේ මෙන්න මේ වගේ යම් පරිමාවක වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ඝනත්වය. ඒකට ඒක දැන් කීයද ළමයි ජල වාෂ්ප ඝනත්වය? ρ1 කියලා ගන්න ඒක 3 ග්‍රෑම් බෙදීම 1 ඝන මීටර. ඔන්න වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය. 30 උෂ්ණත්වය. ඊට පස්සේ කියනවා එම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතය. එම උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය මොකද්ද? 30 දිම ළමයි මෙයා සංතෘප්ත වෙන්නේ ග්‍රෑම් 5ක් තිබ්බොත්. එහෙනම් සැචුරේටඩ් රෝස් කියලා මම දාන්නම් සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන්නේ 5 ග්‍රෑම් බෙදන්න ඕන 5 ග්‍රෑම් බෙදන්න ඕන 1 ඝන මීටර වලින්. එහෙනම් 5 ග්‍රෑම් ඝන මීටර තමයි ඝන මීටරයට තමයි සංතෘප්ත වාෂ්ප ඝනත්වය. 3 ග්‍රෑම් ඝන මීටරයට තමයි දැන් තියෙන ජල වාෂ්ප ඝනත්වය. එහෙනම් ඔන්න ඔය දෙක අතර අනුපාතය ρ1 බෙදීම ρs තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. එහෙනම් ඒ කියන්නේ 3 බෙදීම 5. 3 බෙදීම 5. එතකොට ඔන්න ඕක තමයි 0.6යි. 0.6යි. සාපේක්ෂ ආර්ද්‍රතාව 0.6යි කියලා කියන්න පුළුවන්. සාපේක්ෂ ආර්ද්‍රතාව 0.6යි. right. එහෙනම් ඔන්න ඝනත්වය සුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව දක්වනවා. ඝනත්වය සුරෙන්. හැබැයි දැන් මේකට තේරුම් නැත්නම් ආයි මේ වීඩියෝ එක පස්සට ගිහිල්ලා බලන්න. මේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන් හරියම සරල විදිහට එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඔයාලට. ඔයාලට මම නැත්තම් නිකන් කිව්වනම් වායුගෝලයේ ජල වාෂ්ප ඝනත්වය
එම උෂ්ණත්වයේ සන්තෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතය තමයි සාපේක්ෂතාව කියලා ඔයාලට කිසිම දෙයක් තේරෙන්නේ නැතුව යනවා. එතකොට මේක පළවෙනි ක්‍රමය තේරුම් නැත්නම් ආයෙ මුලින් ඉඳන් පොඩ්ඩක් බලන්න. මම ඊළඟ ක්‍රමයට යන්නම් දෙවෙනි ක්‍රමයට. ඒක තමයි ස්කන්ධය සුරෙන් සාපේක්ෂතාව අර්ථ දැක්වීම. ස්කන්ධය සුරෙන් සාපේක්ෂතාව අර්ථ දැක්වීම. ස්කන්ධය සුරෙන් අර්ථ දක්වන්නේ දැන් කොහොමද? දැන් අපි ඝනත්වය සුරෙන් අර්ථ දැක්වුවා. එතකොට රෝ සමානයි m බෙදීම v. රෝ සමානයි m බෙදීම v. හැබැයි ওই සමීකරණේ මේ ඝනත්ව දෙකේදී මේ කියන්නේ මේ උෂ්ණත්වයේදී මේ පරිමාවේ තියෙන මේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ඝනත්වය ඒ උෂ්ණත්වයේදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වයෙන් බෙදනවා කියන එක. මේ පැන් දෙකේදීම ළමයි තියෙන්නේ මොකද්ද? RH සමානයි රෝ 1 බෙදීම රෝ S ඔන්න ඔක තමයි උනේ. දැන් රෝ 1 කියන්නේ මොකද්ද? M1 බෙදීම V. ඕක බෙදන්න ඕන රෝ S කියන්නේ MS. සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න ඕන පරිමාවය. අවස්ථා දෙකේදීම ළමයි පරිමාව වෙනස් වුණාද? නැහැ. අවස්ථා දෙකේදීම පරිමාව නියතයි. මේ නියත පරිමාව ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් මේ දෙක කපලා ගියහම මෙතනින් එනවා නේද? M1 බෙදීම MS කියලා. ඒ කියන්නේ මොකද්ද ළමයි? ස්කන්ධය ඇසුරෙන් සාපේක්ෂතාව අර්ථ දක්වන්න පුළුවන්. ස්කන්ධය ඇසුරෙන්. එහෙනම් සාපේක්ෂතාව ස්කන්ධය ඇසුරෙන් අපි අර්ථ දක්වනවා මෙන්න මේ විදිහට. හොඳට අහගන්න. මෙන්න මේ විදිහට. එතකොට අපි කියන කොහොමද යම් පරිමාවක් යම් උෂ්ණත්වයකදී අපිට කියන්න පුළුවන් යම් උෂ්ණත්වයකදී ඒකක පරිමාවක් කියලා වට කියන්න පුළුවන් නැත්නම් යම් පරිමාවක් කියලා කියන්න පුළුවන්. ඒ යම් උෂ්ණත්වයකදී යම්කිසි පරිමාවක තිබෙන ජල වාෂ්ප ස්කන්ධය එම උෂ්ණත්වයේදීම එම පරිමාව සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය අතර අනුපාතයේ සාපේක්ෂතාව කියලා කියන්න පුළුවන්. දැන් අර සරලව කිව්වේ RH කියන්නේ m බෙදීම ms. m කියන්නේ දැනට තියෙන ජල වාෂ්ප ස්කන්ධය. ms කියන්නේ සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. දැන් ඔයාලට ඝනත්වයක් තේරුණා නම් එතනින් මෙතනට එක කෙලින්ම තේරෙන්න ඕන. කොහොමද ඒ අර්ථ දක්වන්නේ? මේක වැඩි කරනවා 100%. සාපේක්ෂතාව සාමාන්‍ය ළමයි ප්‍රතිශතයක් විදිහට කියන්නේ. ඒ හින්දා 100%න් වැඩි කරනවා. එතකොට කොහොමද මේක කියන්නේ? කියනවා අපි කාමරයක එහෙම නැත්නම් වායු ගෝලයේ ඕනෑම පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. ඕනෑම පරිමාවක්. ඒකේ ඒකක පරිමාවක් වෙන්නත් පුළුවන්. වාට එහෙම ගන්නත් පුළුවන්. ඕනෑම පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදනවා වායු ගෝලයේ එම උෂ්ණත්වයේදීම එම පරිමාව එම උෂ්ණත්වයේදීම එම පරිමාව සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. ඇයි මේ එම උෂ්ණත්වයේදීම කියන්නේ? මොකද උෂ්ණත්වය වෙනස් වුණොත් සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය වෙනස් වෙනවා. සෙල්සියස් 30දී ඝන මීටර එකක පරිමාවක් සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය නෙවෙයි සෙල්සියස් 25දී අවශ්‍ය වෙන්නේ. සෙල්සියස් 20දී අවශ්‍ය වෙන්නේ. ඒතර අපි මෙතනදී වාට වැදගත් වෙන්න ඕනේ යම්කිසි ඉතාමත් වැදගත් ෆැක්ට් එකක්. අපි කරුණක් කිව්වා යම්කිසි පද්ධතියක උෂ්ණත්වය වැඩි වෙන්න ඒ පද්ධතිය තියාගන්න පුළුවන් අංශු ප්‍රමාණය අංශු ස්කන්ධය වැඩි වෙනවා කියලා. උදාහරණයකට අපි මෙහෙම ඝන මීටර එකේ පරිමාව 3ක් ගත්තොත් මේ ඝන මීටර එකේ පරිමාව 3 උෂ්ණත්වය හිතන්න මෙයා 30යි සෙල්සියස් මෙයා 25යි සෙල්සියස් මෙයා 20යි සෙල්සියස් කියලා. එහෙනම් මෙන්න මේ උෂ්ණත්ව තුනේදී මේ එකම පරිමාව සංතෘප්ත කරන අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධ ටික මොකද වෙන්නේ? මේක සමහරට ග්‍රෑම් 10ක් වුණොත් මේක ග්‍රෑම් 8ක් වෙයි. මේක ග්‍රෑම් 5ක් වෙයි. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන්න පද්ධතියක තබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තබා ගන්න පුළුවන් ජල වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා. එහෙම නැත්නම් අනිත් අදහස තමයි ඒව සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා. තාම වැදගත් පොයින්ට්. තාම වැදගත්. හරි. තාම වැදගත්.
එහෙනම් ඔයාලට තේරෙන්න ඕන උෂ්ණත්වය අඩු පැත්තට යනකොට ක්‍රමක්‍රමයෙන් මේ එකම පරිමාවක් වුණත් සංතෘප්ත කරන්න අවශ්‍ය ජල අවශ්‍ය ස්කන්ධය අඩු වෙනවා කියන එක. එකම පරිමාවක් වුණත් උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන ගියොත් ඒ පරිමාවේ තියෙන ඒ කාමරයේ උෂ්ණත්වය අඩු කරගෙන ගියොත් එයාව අපිට අඩු ජල වාෂ්ප ස්කන්ධයකින් එයාව සංතෘප්ත කරන්න පුළුවන්. ඒක ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ කියපු කාරණේ හොඳින් තේරෙනවා නම් මේක තේරෙන්නේ නැත්නම් හොඳට නවත්තලා බලන්න. මේ කියන ඒවා හොඳට අහන්න. හරි? right. ඊට පස්සේ එහෙනම් සමීකරණ උනේ මොකද්ද? වායුගෝලයේ හෝ යම් පරිමාවක තියෙන ජල අවශ්‍ය ස්කන්ධය. දැනට පවතින ජල අවශ්‍ය ස්කන්ධය එම පරිමාව එම උෂ්ණත්වයේම සංතෘප්ත කරන්න අවශ්‍ය ජල ස්කන්ධයට දරන අනුපාතය. ඔක 100%ක් විදිහට ගත්තාම ඔක සාපේක්ෂතාව කියලා අපිට කියන්න පුළුවන්. right. එතකොට ඒක මම එක්සැම්පල් එකක් වලට කරලා පෙන්නන්න. මෙහෙම හිතන්න. යම්කිසි කාමරයක් තියෙනවා. මෙයාගේ පරිමාව හිතන්න ඝන මීටර 10යි කියලා. ඝන මීටර 10යි මෙයා ඉන්නේ සෙල්සියස් අපි හිතමු සෙල්සියස් 30යි කියලා. එතකොට මෙයාගේ දැනට තියෙනවා ග්‍රෑම් ජල වාෂ්ප ග්‍රෑම් 2ක්. ජල වාෂ්ප ග්‍රෑම් 2ක් තියෙනවා. ඔයාගෙන් අහනවා මේ කාමරයේ සාපේක්ෂතාව කොච්චරද? ඔයාගෙන් අහනවා මේ කාමරයේ සාපේක්ෂතාව කොච්චරද? ඊට පස්සේ ඔයාලට දත්තයක් විදිහට දෙනවා සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයකදී ඝන මීටර 1ක පරිමාවක් සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ඔයාට කියයි 30 දී ඝන මීටර එකක් සංතෘප්ත කරන්න නම් ග්‍රෑම් 0.5ක් ඕන. ග්‍රෑම් 0.5ක් ඕන. ඔන්න ඔය වගේ තත්ත්වයක් දෙයි. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය දේ 30 දී සංතෘප්ත ජල වාෂ්ප ඝනත්වය කියලා දෙයි. සමහරවිට ජල වාෂ්ප ඝනත්වය කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 30 දී ඝන මීටර එක පරිමාව සංතෘප්ත කිරීමට ග්‍රෑම් 0.5ක් අවශ්‍යයි කියලා දෙයි. ඝන මීටර 1කට. දැන් ඔයාලට කියන මේකේ සාපේක්ෂතාව හොයන්න කියලා මේ කුටීරයේ. කොහොමද හොයන්නේ? දැන් සාපේක්ෂතාව කියන්නේ මොකක්ද? සාපේක්ෂතාව අපිට ජල වාෂ්ප ස්කන්ධය සුරින් යනවා නම් දෙවෙනි සමීකරණය. දෙවෙනි ක්‍රමයට අපි යනවා. ඒක තමයි කාමරයක යම් පරිමාවක තිබෙන ජල වාෂ්ප ස්කන්ධය අපි බෙදනවා. එම පරිමාව එම උෂ්ණත්වයේදීම සංතෘප්ත කරන්න ඕන ජල වාෂ්ප ස්කන්ධය මේක 100%න් වැඩි කරනවා. right. දැන් මේ කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය කොච්චරද ළමයි? ග්‍රෑම් 2යි. ග්‍රෑම් 2යි. ඒතර මේක ඔයාලට දෙවිදියකට හදන්න පුළුවන්. අංක 1 තමයි. ඔයාලට මුලින් හොයන්න පුළුවන් මේ පරිමාව මේ කාමරයේ ඝන මීටර 1ක් සලකලා ඒ විදිහට මෙතන හදාගෙන යන්න පුළුවන්. ඒතකොට එහෙනම් මේ ස්කන්ධය ඝන මීටර 1කට සලකන්න වෙනවා. හරි. මම මුලින් එහෙම හදන්න. ඒතකොට කොහොමද හදන්නේ? මෙතන ඝන මීටර 10ක පරිමාවක් තියෙනවා. ඝන මීටර 10ක මේ කාමරයේ සෙල්සියස් 30 දී ග්‍රෑම් 2ක් තියෙනවා. එහෙනම් එක ඝන මීටරයකට තියෙන්නේ කොච්චරද? මේ 2යි ග්‍රෑම් බෙදන්න ඕන 10යි ඝන මීටර. එහෙනම් හිතෙනවා 0.2යි. 0.2යි ග්‍රෑම් ඝන මීටරයට. දැන් ඔයාලට අන්න ඒක මෙතෙන්ට දාන්න පුළුවන්. ඔයාලා ඝන මීටර එකක් සැලකුවොත් 0.2ක් තමයි මේ කාමරයේ තියෙන්නේ ග්‍රෑම්. එක ඝන මීටරයක. එතකොට ඝන මීටර එකක් මේ සෙල්සියස් 30 දී මේ ඝන මීටර එක පරිමාව සංතෘප්ත කරන්න ජල වාෂ්ප ස්කන්ධය කොච්චරද? 0.5ක් ඕන කියලා නේද? 0.5ක් ඕන. ග්‍රෑම්. මේක වැඩි කරනවා අපි 100%න්. එතකොට අපිට එනවා 2 බෙදීම 5 වැඩි කිරීම 100 කියන්නේ 100ට 5 වරක් මෙතන 20යි කියලා එනවා 20 දෙකෙන් වැඩි වෙනවා 40. 140ක් කියලා එනවා සාපේක්ෂතාව. ඕක සුළු කරාම 140ක් කියලා එනවා. ඔන්න සාපේක්ෂතාව හෙව්වා. එහෙම නැත්නම් ඔයාලට මේක හදන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි සාපේක්ෂතාව සමානයි. දැනට මේ
කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය ඇවිල්ලා ග්‍රෑම් 2යි. හැබැයි මේ කාමරේ ඝන මීටර් 10ක් තියෙනවා. අපිට දත්තේ දෙන්නේ ඝන මීටර් 1ක් සෙල්සියස් 30 සන්තුෂ්ත කරන්න ග්‍රෑම් 0.5ක් ඕන කියලා. එහෙනම් ඝන මීටර් 10ක් සන්තුෂ්ත කරන්න අපිට සෙල්සියස් 30 දී මේ 0.5 ඝන මීටර් 1කට අවශ්‍ය ප්‍රමාණය 10න් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 5 ග්‍රෑම් වෙන්න ඕනේ. එහෙනම් මෙතන 5 ග්‍රෑම්. මේක වැඩි වෙන්න ඕන 100%. එතකොටත් 140 කියන එක එනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මං කියන එක. මෙතන ඝන මීටර් 10ක් තියාගෙන මෙතන දත්තේ දීලා තියෙන ඝන මීටර් 1ක් සන්තුෂ්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය නම් ඒක යටට දාගන්න එපා. ඒතර වරදිනවා. දෙක මැච් වෙන්න ඕන. ඔයාලට තේරෙනවා ඇති. මෙතනවා සලකන්නේ ඝන මීටර් 10ක් නම් ඝන මීටර් 10ක් සන්තුෂ්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය මෙතනින් හොයාගන්න ඕනේ මේ දත්තේ. එහෙම නැත්නම් මෙතන දීලා දෙන ඝන මීටර් 1ක් සන්තුෂ්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය මේ පරිමාවේ ඝන මීටර 1ක දැනන කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා හොයාගන්න. ඒතකොට එයා තමයි මෙයා වෙන්නේ. ඔය දෙආකාරයටම හදන්න පුළුවන්කම තියෙනවා. රයිට්. ඕක තමයි සාපේක්ෂවලට හොයන දෙවෙනි ක්‍රමය. ඒක හරි සරලයි. මේක තේරුම් ගන්න. තේරුම් ගත්තොත් ඔයාලට ඒක පැටලෙන්නේ නැහැ. දැන් ක්‍රම දෙකක් කතා කරලා. ඒතකොට දැන් මේ ක්‍රමේදී යම්කිසි පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න එම උෂ්ණත්වයේදී ඒ උෂ්ණත්වයේදී අර කිව්ව කතාව මතක තියාගන්න. හරි උෂ්ණත්වය වෙනස් වෙන්න ඒ සංතෘප්ත කරන ජල වාෂ්ප ස්කන්ධය වෙනස් වෙනවා. ඒ හින්දා එම උෂ්ණත්වයේදීම එම පරිමාව වෙනස් වුණත් එයා සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය වෙනස් වෙනවා. එම පරිමාවම සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. ඒකෙන් බෙදුවා නම් ඔයාලට සාපේක්ෂවතාව හොයන්න පුළුවන්. රයිට්. මේ වීඩියෝ එක විනාඩි 21ක් ගෙහෙලා තියෙනවා සාපේක්ෂවතාව. ඒතර අපිට සාපේක්ෂවතාව තව එක වීඩියෝ එකකින් කතා කරන්න වෙයි. ඒකෙන් කතා කරලා අපි නවත්තමු. දැන් මේක ඔයගලන්ට හොඳට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේක ගැටලු කිහිපයක් විසඳන්න උත්සාහ කරන්නම්. සහ මේක ඊට පස්සේ තුෂාර අංකයත් එක්කත් සම්බන්ධ වෙනවා. ඒතකොට අපි හොඳ විශේෂ ගාණක් තියෙනවා. 1986 1986 42 වෙනි MCQ එක. 42 වෙනි MCQ එක. තුෂාර අංකයක් දන්නවනම් දැනටමත් ඔයාලට මේ ගාන උත්සාහ කරන්න පුළුවන් 1986 42 වෙනි MCQ එක. ඔයාලට මේක තනියෙන් හදන්න පුළුවන් නම් very good. හරි. තනියෙන් හදන්න පුළුවන් නම් very good. හොඳට මේක තේරලා තියෙනවා. මේක තනියෙන්ම හදන්න try කරන්න. සමහරට පැයක්යි, සමහරට පැය 5ක්යි, සමහරට පැය 10ක්යි. සමහරට හොඳටම මේක ඔයාලට තේරලා ඇඟට සෙට් වෙලා තියෙනවා නම් ඔයාලට මේක විනාඩි 2-3කින් වගේ හදා ගන්න පුළුවන් වෙයි. right. එහෙනම් අපි ඊළඟ සෙෂන් එකෙන් හම්බෙමු මේ සාපේක්ෂතාව අනිත් අර්ථ දැක්වීම් ක්‍රමත් එක්ක. ඔයගොල්ලන්ට මතක් කරනවා අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා දෙයක් ඉගෙන ගන්නවා නම් channel එක subscribe කරලා තියාගෙන වීඩියෝ එක like එකක් දාන්න. ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරන්න මේ දේවල්. යාළුවන්ටත් කියන්න මෙහෙම ඉගෙන ගන්න පුළුවන් මේකෙන්. ඒක ඔයගොල්ලන්ට ආපිට ලැබෙනවා අනිත් අය උදව් කිරීම. සහ අපේ උසස් පෙළ නිසක ජයමග පාඨමාලාව තියෙනවා. 0.10 19 56 2 පාඨමාලාවක් නෙවෙයි අත්තට මේක සෙමිනාර් එකක්. වීඩියෝ සෙමිනාර් එකක්. ඔයගලන්ට අපිත් එක්ක ජොයින් වෙලා ඒක වීඩියෝස් විදිහට බලන්න තියෙනවා. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ දැනට කරමින් තියෙන පාඩම් කරන ක්‍රම ඒ දේවල් අපි හාත්පසින්ම වෙනස් වෙයි ගොඩක් දුරට. සහ ඔයා දැන් ඉඳනේ මේ හරිය ඉන්නවා නම් මෙන්න මේ ලොකු උඩකට ඔයාව ගෙනියනවා. ඔයාගේ efficiency ඔයා කරන වැඩවල effectiveness එක ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමතාව මේ ඔක්කොම වැඩි කරනවා. වැඩි කළා සම්පූර්ණ නිවැරදි ට්‍රැක් එකකට ඔයාව ගන්න. අනිවාර්යෙන් උසස් පෙළ ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට ඔයාව ගෙනියනවාමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක. ඔයා මොන සබ්ජෙක්ට් එක කරත් ප්‍රශ්න නැහැ. ජොයින් වෙන්න ඉතින් අඩු මුදලකට ගන්න පුළුවන් උසස් පෙළ කරන ළමයි හින්දා අපි ලොකු මුදලක් දාලා නැහැ. අඩු මුදලකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අංකයට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් nisabguide.com වෙබ්සයිට් එකට යන්න nisabguide Facebook page එකට යන්න. පින් කරලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්. right thank you අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු.